අයි දුවලා පුතාලා හොඳින්ද? දැන් ඕගලන්ට ඉස්කෝලේ නිවාඩු කාලේ නව නේද? එතකොට මයි දුවලා පුතාලට මං රසට වඩේ හදන හැටි කියලා දෙන්නම්කෝ. ඔන්න මම පළමුවෙන්ම දැන් ලුණු ටික එහෙම අපිට කපා ගන්න. හරිද? ඊට පස්සේ හොඳට කපලා පැත්තකින් ඔක්කොම ටික තියාගන්න. ඒතකොට උගලන්ට ලේසි පුතේ. නැත්තම් අර හෙට දුවන්න මෙහෙට දුවන්න වෙනවනේ. ඊට පස්සේ මයි පුතාලුන් දැන් කපා දැන් පුතේ ඔන්න මං කපා ගත්තා. ලුණු ටිකක් කපා ගත්තා. අමංගුස් ටිකක් කපා ගත්තා. රතු ලුණු ටිකක් කපා ගත්තා. මේ සුදු ලුණු ටික පුතේ තලා ගන්න ඕනේ. මෙන්න පුතේ සුදු ලුණු ටිකක් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙලා වංගෙඩි දාලා තලා ගත්තොත් හොඳයි. මේ පොතුත් එක දාන්න පුතේ. ඒකත් රසක් එනවා පොතු වල. ඊළඟට මම පුතේ තව දෙයක් කරන්න යනවා. මේ ගම්මිරි සෙට් ටිකක් උනේ පැද ගන්න. චුට්ටක් දාලා පස්සේ ඊට පස්සේ සූදුරු ඇටලකුත් දාගන්න පුතේ. සූදුරු ටිකක් දාගෙන ඔන්න චුට්ටක් මේක අපි ඔන්න පුතේ දැන් ඔන්න මේ ටික බැද ගන්නවා. මේ මොනවද මෙතන තියෙන්නේ? ගම්මිරි සුයි සූදුරු ඇටි. ඔන්න ඒකත් හොඳට බැද ගන්න මයිඩි වල. හරිද පුතේ? ඊට පස්සේ ඔන්න මේක බැදලා අපි ඔන්න දැන් ඇති මේ ගන්ට රන්වන් අත්වලින් මේක ඇති. ඊට පස්සේ අපි මේක මේ වගේ පොඩි වංගෙඩියක් තියනම් පුතේ මේක පොඩ්ඩක් දැන් මෙහෙම පොඩ්ඩක් තලා ගන්න. අපි ග්‍රයින්ඩර් එකට දාන්න නැත්තේ හොඳට කුඩු වෙන නිසා. ඒකට දාන්න ඕනේ මේ මෙහෙම පොඩ්ඩක් තලා ගත්තාම ඇති පුතේ. ඒකත් හොඳ ක්‍රමයක් පුතේ. අපි මේක දැන් මේ ග්‍රයින්ඩ් කරොත් මොකද වෙන්නේ? කුඩු වෙනවනේ පුතේ. දැන් මේක අපි එච්චර කුඩු කරන්නේ නැහැ පුතේ. ඔන්න ওই තත්ත්වෙට චුට්ටක් කර ඇට ටික පොඩ කෑලි කෑලි වගේ තියෙන චුට්ටක් පොඩි කරගන්න. දැන් වල පුතාලා හදලා කියන්න ඕන හොඳ මට. රසද කියලා බලලා කියන්න. අපි දැන් මේ පැත්තකින් තියාගත්තා. අපි අර මේ මොනවද අපි දැන් මේක උටා ගත්තේ මෙතන මේ විදිහට පොඩ්ඩක් උටා ගන්න පුතේ. කෑලි හැපුණාට කමන්නේ. අපි කොටා ගත්තේ සූදුරුයි ගම්මිරි සෙට් ටික. වංගෙඩි එක තියෙනවා කොටා ගන්න. ඉරිස් කරක් තියෙනවා පොඩ්ඩක් තලා ගත්තත් කමන්නේ. ඒකට මේ විදිහ හොඳයි පුතේ. හරි. ඔන්න ඊළඟට පුතේ මම දැන් මේවා පැය 4ක් පෙඟින්න දාගත්තු මේ කඩල පරිප්පු. දැන් මම මේකෙන් පොඩි චුට්ටක් පොඩි අයින් කරගන්නවා. අපි හොඳට ඔන්න පුතේ දැන් මම පොඩ්ඩක් අයින් කරගත්තා. මේ ටික මම හොඳට දැන් පුතේ අඹර ගන්නවා. ඔන්න බලන්න මාර්චාල මේක හොඳට අඹරගෙන ඉන්න මම අඹරන්න ඕනේ. පිටි වෙනකන් චුට්ටක් ටිකුත් දාන්න පුතේ. මේ රතු මිරිස් ටික මෙහෙම චුට්ටක් කපලා ඒ කට්ටිය දන්න මම පුතාට සැරද දන්නේ නැහැ හැබැයි. ඒ ඔයාලගේ ඉතින් සැර අනුව හදාගන්න පුතේ හරියද? මට නම් පුතේ හරියට සැරට ඕනේ හැබැයි. වඩි. අපේ ළමයිට මම සැර පුරුදු කරලා තියෙනවා. කන්න කියලා. මයි පුතාලා ඉතින් හදනකොට ඔයාලා සැරට කියලා අම්මලා බහිද්දන්නේ. මේ ඉතින් මයි පුතාලා කන්නකො සැර නෑ මේක කන්න එපයි වඩි. ඒක තමයි ටේස්ට් එක ඒක. තේරුණාද? ඔන්න මේ ටික ග්‍රයින්ඩ් කරගත්තී මේවා ටික කෑලි ටිකක් දැම්මා. දැන් මම පුතේ මේවා ටික ඔන්න දානවා. මේවා ටික දැම්මා. ලුණු ටික දැම්මා. කෑලි මිරිස් ටික කපපු ටික දැම්මා. අවු මිරිස් ටික දැම්මා. කරපිංච දැම්මා. සුදු ලුණු ටික දැම්මා. මම අර තලා ගත්තේ මේ පුතාලට කිව්ව පොඩ්ඩක් තලා ගන්න කියලා. ඔන්න ඒ ටිකක් දැම්මා. අපි පුතේ මේක දැන් හොඳට එකට අනා ගන්නමයි පුතා. තේරුණාද? නෑ හොඳට අනා ගන්න. ලුණු ටිකකුත් දාන්න ඕනේ. ලුණු එක දෙන්නකෝ මට. පුතේ උනේ ලුණු මම දෙන්නකුත් දැම්මා. මයි පුතාලා කාලා හොඳට රසද කියලා කියන්නේ මට. ලයික් එකක් දාන්න. ඔන්න පුතේ මන් දෙහි ඇඹුල් ටිකකුත් දැන් ඔන්න මේ ටිකද මේක ගත්ත චුට්ට. පුතාලත් මේ බිහි බිලි ගත්තනම් දාන්න. ඊට පස්සේ හොඳට අනා ගන්න. මෙතෙන්
ඔන්න පුතේ දැන් හොඳට අත්තම අනාගත්තා. ඔන්න පුතේ මම දැන් හොඳට තෙල් ටික දාලා හත් කරගන්න. හොඳට තෙල් හත් කරගන්න ඕන පුතේ. ඔන්න පුතේ දැන් ඔන්න තෙල් ටික හත් වෙලානේ. හැබැයි ගින්දර පාලනය කරගන්න ඕන පුතාලා. ඒ දන්නද? ගින්දර හොඳට ගොඩාක් ප්‍රශ්න මේ දැල්ලා ආවොත් මේ වඩේක සමානට බැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔන්න දැන් පුතේ මෙහෙම ගොඩියක්. මෙහෙම අපි ටිකක් බෝල හදාගෙන මෙන්න මේ විදිහට මයි පුතාලා බෝල ටික ලස්සන හදාගෙන ඊට පස්සේ මෙහෙම කරනවා. චුට්ටක් මෙහෙම මයි පුතාලා මෙහෙම අතින් තද කරගන්න. ඊට පස්සේ අපි ඔන්න තෙලට දාන්න. හරිද? දුයි පුතේ හරිද? ඉතින් ඔන්න තව එකක් අපි දාමු පුතේ බලන්න මෙන්න මෙහෙම මයි පුතාලාට ඉතින් ලොකු වැඩේ ඕන නම් පොඩ්ඩක් ලොකුවට ගන්න. පුතාලගේ කැමති විදිහ ඔන්න මෙහෙම කළා අතින් චුට්ටක් මෙහෙම කරා. ඊපස්සේ මේක අපි මේක ලස්සන කරගමු. ඔන්න පුතේ දැන් අපි ඔන්න බදින. පුතාල මේ ගින්දර පාලනන් තියෙන්න ඕනේ. දන්නවද? සමහරලාට උඩින් රත් කර වෙලා මැද අඟු පිටියට ඉන්න පුළුවන් නේ. ඒක තමයි පුතාලත් බලන්න කොහොමද කියලා. මෙහෙම කියලා මේක අපි ලස්සන කරගෙන අපි මේක තෙලට දාමු. ඔයාලගේ තාච්චියක් නැත්තම් නොන් ස්ටික් එකක් අරන් ඇවිල්ලා එහෙමත් කරන්න පුළුවන් පුතේ. හරි ඔන්න පුතේ දැන් අපි මේක අනිත් පැත්ත හදාගමු. මම පුතාලා බලන්නකො මේ වඩේ කක්කාලා පස්ස. තව පැත්ත හොඳට බැදෙන්න ඕනේ පුතේ. මම පුතාලා ගින්දර පාලන හරියට කරන්න දුවේ පුතේ. ඔයගොල්ලන්ට නිවාඩු කාලේ ටීවී බල බල කන්න පුළුවන් වඩේ. මෙන්න පුතේ මෙන්න මේ විදියට බැද ගන්න දැන්. පුතාලට පේනව නේද? ඔයාට තව රස කරගන්න ඕන නම් උම්මලකට ටිකක් තියාගෙන දාගන්න උඩින් හරි. ඒතකොට රසයි මට උම්මලකට ගෙදරද ගෙනාපුවා නෑ පුතේ. ඒක නිසා මම දැන් මෙන්න. ඔන්න පුතේ ඔයාලා හදලා මට රස නම් කමෙන්ට් කරන්න ලයික් කරන්නේ. බයි. ආලා දැන් ඔයගොල්ලන්ට ඉස්කෝලේ නිවාඩු. අනේ වේ කරන්න තෝ. දැන් දුවලා පුතාලා. මේ